ඔයාලා ගොඩක් අය අහනවනේ ඩිනර් එකට බබාට දෙන්න පුළුවන් කෑම එකක් අරගෙන එන්න කියලා. ඉතින් මේක බබාට ඩිනර් එකට, ලන්ච් එකට කැමති නම් බ්‍රෙක්ෆාස්ට් එකට දෙන්නත් පුළුවන්. ඉතින් මේකට මම අරගෙන තියෙන ඔයා ගත්ත බත් ටිකක්, තඹගත්ත අල ගෙඩියක්, ග්‍රේට් කරගත්ත මොසරෙල්ලා චීස්. ඊට අමතරව මම මුරුංග කොළ එකතු කරනවා. මේකට වඩා කැමති පලා වර්ගයක් එකතු කරන්නත් පුළුවන්. නැතිව ඉන්නත් පුළුවන්. මම ඉතින් ටිකක් පෝෂණය වැඩි වෙන්න කියලා තමයි පලා වර්ගයක් මොකක් හරි එකතු කරේ. ඉතින් මේකට ඔයාලට අල වෙනුවට බතල ගන්න පුළුවන්, වට්ටක්ක ගන්න පුළුවන්, අලයි වට්ටක්කයි දෙකම එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. තව මේකට තලයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මං හරිම බේසික් විදිහට තමයි හදාගත්තේ. ඉතින් ඔන්න බත් කන්නේ නැහැ කියනවා නම් ඔන්න චූටි බබාලා එයාට බත් කවා ගන්නත් මේක හරිම ෂෝක් විදිහක්. ඉතින් මට පොඩ්ඩක් පේස්ට් එක ටිකක් දිය ගතියට ආපු හින්දා මම ඒකට හාල් පිටි ටිකක් එකතු කරා. මේක ඇත්තටම ලස්සන බෝල තමයි හදාගන්න ඕනේ. හැබැයි මට බෝල හදාගන්න බැරි වුණා. ටිකක් මගේ දිය ගතිය වැඩි වුණා. ඉතින් මම මෙන්න මේ විදිහට ඊට පස්සේ oven tray එක අරගෙන ඒකට oil paper එකක් දාලා ඊට පස්සේ බෝල මේ විදිහට හදලා oven එකට දාගන්නවා. ඉතින් මේක ඔයාලට බේක් කරගන්නව නම් තමයි ගොඩක්ම රස. ඉතින් oven එකට දාන්න පුළුවන් නැත්නම් air fry එකට දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ අන්තිමට කෑම එක තියෙන. ඉතින් මේක හරිම ලේසි. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් හදලා ඔයාලට ෆ්‍රිජ් එකේ දාලා තියලා පහවදාට බබාට දෙන්නත් පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයා කොහේ හරි ගමනක් යනවා නම් අරගෙන යන්නත් පුළුවන්. බබා හැමතැනම ගාගන්නේ නෑ. ඉතින් මේක හරිම soft බය වෙන්න දෙයක් නෑ. බබාලට තනියම අතින් අරගෙන කන්න පුළුවන්. ඉතින් මට පොඩි වැරද්දක් වුණා. මම බටර් ටිකක් ගෑවේ නෑ ඔයිල් පේපර් එකට. මං හිතන්නේ ඒකෙන් වෙන්නේ නැති. මේ යට මට ගලව ගන්න බැරි වුණා. ගොඩක් මේ පේපර් එකට ඇලිලා තිබුණා. ඉතින් ඔයාලට බටර් ටිකක් මික්ස් කරගත්තා නම් මං හිතන්නේ මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ මික්ස් එකටම. ඉතින් පේනවා වගේ මේක හරිම soft. ඒ වගේම බබා ගොඩක් ආසාවෙන් කෑවා. හොඳ කිරි රසක් තියෙනවා. ඉතින් බබා හරිම ආසාවෙන් කෑවේ. ඉතින් ඔන්න ඔයාලගේ චූටි පැටවුන්ටත් හදලා දීලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. රසට ආවද කොහොමද කියලා අපිට උනත් හරිම රසට කන්න පුළුවන්.